ලස්සනයි. පස්සේ බලමුකෝ. දැන් අපි මේ අවස්ථාවේ ඉන්නේ හෝටන් ප්ලේස් වල මේ පාත් එකේ දැන් දිගටම යන විදිහකට යනවා. දැන් මේ යන්නේ ලෝකාන්තය බලන්නයි සහ මේ අවට ලස්සන තැන් බලන්න. මේ සුන්දරත්වය නම් කියලා නිම කරන්න බෑ. පුදුම ලස්සනක්. හරියට මේ ස්වීඩන් ගත්තා යා. අර උණ පඳුරට අපෝ ඒක ඕනේ මේ මෙතනට වෙනවනේ හොඳට අර මේකත් ඉතාම සංවේදී පරිසර කලාපයක්. මේ ජෛව විවිධත්වයෙන් අනුවන පරිසර කලාපයක්. මේක ඉතා සංවේදී, ඉතාමත් සුරක්ෂිතයි. මේ ඇතුළට කිසිම පොලිතින් කඩදාසි ප්ලාස්ටික් බෝතල් කිසි දෙයක් ගෙනියන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ එම කරන්නේ අපේ මේ පරිසරය ආරක්ෂා කරගන්න ඕනේ හින්දා. ඉතින් ඔයාලා හැමෝම ඒක වගකීම ඉෂ්ට කරන්න ඕනේ. මේ වගේ ලස්සන පරිසර සංවේදී කලාප ආරක්ෂා කරගන්න ඕනේ. හරිම ලස්සනයි. තාමත් පිරිසිදු වතුර. වැටෙයිද දන්නේ ඔක්කොම තියෙන තෘණ භූමි ආශ්‍රිත පරිසර පද්ධතියක් තියෙන්නේ. කොට තෘණ භූමි පඳුරු වශයෙන් නැවෙන තෘණ භූමි සහිත පරිසර කලාපයක් තියෙන්නේ. කාලගුණයත් හරිම කූල්, හරිම ඇඟට සනීප කාලගුණයක් තියෙන්නේ. මං ජීවිතේ පන්නතාවට මේ වගේ අත්දැකීමක් විඳින්නේ ඇත්තටම හරිම ලස්සනයි. ඒක ගැන කියන්න මට වචන නැහැ. සුන්දරයි.
ඒ සපත්තු ඔක්කොම ජනා වෙලා තියෙන්නේ තොටුපොළ කන්ද නැගලා මේ අපේ ටීම් එක අපේ ටීම් එක හරි ඉස්සරහින් ඉන්නේ අපේ අම්මයි තාත්තයි වීඩියෝ ගන්න මම ඉස්සරහින් ඉන්නේ අම්මයි තාත්තයි ඉස්සරහින් ඉන්නේ අම්මයි තාත්තයි හරි මාසේ ඔයිනේ නවදර මාසේ ඉවරනේ. එතකොට මේ විශ්ලා පොඩ්ඩක් අහන්න. මෙතනින් තමයි බෙදෙන්නේ මේක ඇල්ලට සහ ලෝකාන්තයට. එතකොට ලෝකාන්තයට තියෙන කිලෝමීටර් ගාන මෙතන තියෙනවා 2.1. එතකොට මේකත් ඇල්ලට 1.71. ඒ අර පැත්තේ යනවා. ඔව්. එතන ඉඳන් ආයේ ලෝකාන්තයට ගිහින් පුංචි ලෝකාන්තයට ගිහින් ආවොත් 5.1 එකතුව 10.2ක් වෙනවා. අප් ඇන්ඩ් ඩවුන්. හරි හරි නෑ මං හරි ආසාවෙන් ආව එතන බලන්න 5.5 1.7යි කීයද 6යි 7කට කිට් වෙන තියෙනවා මේ එතකොට මල්ලි අරගොල්ලෝ බේක සැලට විතරද යන්නේ යයි අනිත් කට්ටිය ගියා බේක සැල්ල බලන්න අපි යනවා ලෝකාන්තේ බලන්න ලෝකාන්තේ බලන්න තමයි මම ගොඩක් ආසාවෙන් ආවේ අපිට 7යි ගානක් Oh, I'm private to back out, yeah. No.